බටහිර ඉන්දියානු කොදෙව් දූපත්වලදී වසර 23කට පසු ලැබූ ඓතිහාසික එක්දින තරගාවලි ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් මාධ්‍ය හමුවේදී හැඟීම්බර වෙයි. තමන් මුහුණ දුන් අඳුරතම කාල පරිච්ඡේදය සහ ප්‍රේක්ෂක අපහාස පිළිබඳව නායකයා කළ විශේෂ අනාවරණය මෙන්න ක්‍රිකට් ලොව තොරතුරු ඇසීමට ක්‍රිකට් හයිලයිට් අප සමග එක්වන්න. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදුව අතර පැවැත්වුණු එක්දින තරගාවලියේ දෙවන සහ තෙවන තරග දිත්වයම වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ නොදමා අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කළා. ඒ අනුව පළමු තරගයෙන් ලකුණු 41ක විශිෂ්ට ජයක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම 1-0ක් ලෙස තරගාවලියේ ශූරතාවය තමන් සතු කර ගැනීමට සමත් වුණා. මෙය 2003 වසරෙන් පසුව කොදෙව් දූපත්වලදී ශ්‍රී ලංකාව ලැබූ ප්‍රථම ද්විපාර්ශ්වික එක්දින තරගාවලි ජයග්‍රහණය ලෙසයි ඉතිහාසයට එක්වන්නේ. තරගෙන් අනතුරුව පැවැත්වුණු නිල මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නායක කුසල් මෙන්ඩිස් තමන් පසුගිය සමයේ මුහුණ දුන් දැඩි ක්‍රීඩාකාරී තත්ත්වය පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන්ම 2024 වසරේදී තමන්ට නායකත්වය මෙන්ම කණ්ඩායමේ ස්ථානය පවා අහිමි වී දැඩි පසුබෑමකට ලක් වූ ආකාරය ඔහු සිහිපත් කළා. සමාජ මාධ්‍ය හරහා එල්ල වූ දැඩි අපහාස හමුවේද වසර දෙකක් පුරා තමන් ඉවසීම ප්‍රගුණ කළ බවත් වැරදි නිවැරදි කරගන්මින් නැවත පැමිණි බවත් ඒ වගේම මෙවැනි ජයග්‍රහණයක් රටට දායාද කිරීමට හැකිවීම තමන් ලැබූ විශාලතම සහනයක් බවයි ඔහු කියා සිටියේ. එමෙන්ම පවතින අයහපත් කාලගුණය හේතුවෙන් තරුණ ක්‍රීඩකයන්ට ලැබීමට තිබූ වටිනා අවස්ථාවන් අහිමිවීම පිළිබඳවද නායකයා සිය කනගාටුව ප්‍රකාශ කළා. ඉදිරි ලෝක කුසලානය ඉලක්ක කරගැනමින් සූදානම් වන කමිදු මෙන්ඩිස්, පවන් රත්නායක සහ මිලින්ද රත්නායක වැනි නැගී එන ක්‍රීඩකයන්ට විදේශ තනතිරුවල ක්‍රීඩා කිරීමට ලැබූ අවස්ථාව වර්ෂාවනිතා අහිමිවීම කණ්ඩායමක් ලෙස දැඩිය දැනුණු බවයි ඔහු ප්‍රකාශ කළේ. අවසාන වශයෙන් මෙරට මිලියන 22ක ක්‍රිකට් ප්‍රේක්ෂකයන් පිළිබඳව කුසල් මෙන්ඩිස් මෙලෙස කෘතඥපූර්වක අදහස් දැක්වුවා. කණ්ඩායම දිනුවත් පැරදුනත් ලෝකයේ කොහේ සෙල්ලම් කළත් ශ්‍රී ලාංකික ජනතාව අප පසුපස සිටිනවා. ඒ ආදරය සහ දිරිගැන්වීම නොමැතිනම් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවක් පවතින්නේ නැහැ. බාහිර බලපෑම් මධ්‍යයේ වුවද රට වෙනුවෙන් එකම පවුලක් ලෙස ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි 2020 තරගාවලිය සඳහා අපගේ සුභාශිංසන මෙලෙස එක් කරමු.